සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම අද ඔයාලට කියලා දෙන්නන්නේ ඔයාලා හදන 3D models පිටරට ඒ කියන්නේ සේල් කරගන්න සයිට් එකක් ගැන. ඒකෙන් පුළුවන් ඔයාලට 3D model සේල් කරගන්න මේ සයිට් එක හරහා. මුලින්ම බලමු මම account එකක් හදලා තිනවා. මම සේල් කරනවා මේ සයිට් එකේ. බලමු මගේ account එකට ගිහිල්ලා. CG Trader කියලා තියෙනවා සයිට් එකක්. මේ වගේ ගහපම එනවා CG Trader. එතකොට ඒකෙන් පුළුවන් අපිට freelancer 3D job ගන්න පුළුවන්. ඒ වගේම අපේ 3D models sale කරන්න පුළුවන්. free 3D models අපිට ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙතන challenges තියෙනවා. කියන්නේ එක එක challenges වගේ තියෙනවා. අපිට පුළුවන් 3D model හදලා challenge වලට දාන්න. මේකෙන් පුළුවන් 3D printing වලට තියෙන 3D models ගන්න පුළුවන්. මෙහෙම ගියාට පස්සේ site එක මේ වගේ open වෙනවා. මේ දින එක එක්කෙනා දාපු models කියන විකුණන්න. මේකකට ගියාට පස්සේ මේ වගේ පේනවා. ඔයාලට පේන ඇති. මුලින් උඩින්ම තියෙනවා නම ඒ වාහනේ. ඊට පස්සේ තියෙනවා ඒකේ price එක දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඒ format ටික. OBJ, FBX textures. ඊට පහළට ගිහපම් පේනවා ඇති ඔයාලට ඒ කාර් එකේ මේ වගේ reference images දාලා තියෙනවා. ඒ කියන්නේ පැතිකඩවල ටික ගන්න කෙනාට හොඳ පැහැදිලිවට තියෙන්න ඕනේ. ඒ වාහනේ හතර පැත්තම තියෙන්න ඕනේ. ඊට පස්සේ mesh file එක තියෙන්න ඕනේ. wire frame එකත් එක්ක තියෙන්න ඕනේ. ඒකෙත් හතර පැත්තම තියෙන්න ඕනේ. මේ වගේ දාපුවාම වාහන විකිනෙනවා. සාමාන්‍යයෙන් මෙහෙමයි. ඒ කියන්නේ දාපු ගමන් මේ වගේ දේවල් විකිනෙන්නේ නැහැ. ටිකක් කල් යනවා. ඉඳලා හිටලා ඉතින් විකිනෙනවා. ඒක නිසා අපි මේ අපේ 3D model දාලා තියෙන එක පොඩ්ඩක් ප්‍රොමෝට් කරන්න ඕනේ. ෆ්‍රී මොඩල් දෙක තුනක් විතර දාලා ඊට පස්සේ තමයි මේ එතකොට අපේ දාලා තියෙන models මේ ඉක්මනටම client හොයනකොට අපේ models ටග් ගාලා පෙන්නනවා. එහෙම වෙච්චාම ඊට පස්සේ අපේ මේ tags කියන ඒවට tag දෙන්න ඕනේ. මේ විදිහට ඒතොර හොයන කාර් මොකක් හෙව්වත් එතකොට පෙන්නනවා මේ දාලා තියෙන දේ. හොඳයි දැන් බලමු මම දාලා තියෙන දේවල් ටික. මේ තියෙන මගේ දැන් දාලා තියෙන 3D models ටික. මේක ගන්න පුළුවන් dashboard. මගේ මම දීලා තියෙන polygon කියලා නම. ඊට පස්සේ මේ වගේ දාන්න පුළුවන් ඔයාලට. ඔයාලගේ වෙබ්සයිට් එක දාන්න පුළුවන්. ඊට පස්සේ නම දාන්න පුළුවන්, logo එකක් දාන්න පුළුවන්. ඊට අමතරව models ටික මේ දිනවා මේ පැත්තේ. models වල price දානකොට ලොකු price දාන්න යන්න එපා. සාමාන්‍යයෙන් අනිත් model වලට සාපේක්ෂව ඩොලර් 10ක් විතර අඩුවට වගේ දාන්න. එතකොට sale වෙනවා ඉක්මනට. මේ තියෙන මගේ model එකක් මේ දාපු එකක් තියෙන්නේ. මේකෙත් මේ වගේ images මම දාලා තියෙනවා. render කරපු images ටිකකුත් දාන්න ඉක්මනට මේ හොයනකොට ඒකට ලස්සනට පේනවා. ඊට පස්සේ දාන්න mesh එක. ඒ කියන්නේ wire frame එකත් එක්ක දාන්න. ඊට පස්සේ මේ හැම තැනක්ම දාන්න හදපු. මේ නැවනම් මම මේ විනෝදාංශයට කරපු එකක්. ඒ වගේ දේවල් වලට පුළුවන් සේල් කරගන්න. නිකන් ඉන්නකොට කීයක් හරි හොයාගන්න පුළුවන්. ඊට පස්සේ දාන්න ඒකේ ඩිෆිකේෂන් එක පොඩි දාන්න. ඊට පස්සේ ඔයාලා අප්ලෝඩ් කරන මොඩල් ටික දාන්න FBX 3ds OBJ max file එක ඒ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ ටැග් කරනකොට පුළුවන් board cargo container ඒ වගේ දේවල් ගහපුවාම ship එක ඉක්මනටම අපේ එක උඩට එනවා. දැන් මේ බලපු ගාන තියෙන්නේ 1800ක් බලලා තියෙනවා. මේ නැව ගොඩක් විකිනලා තියෙනවා. ඒ වගේම මෙතන රේටිං ඔයාලට පේන නැති මෙතන buyer rating දාලා තියෙනවා මේ positive. ඒ කියන්නේ මේ මොඩල් එක හොඳයි කියන එක තමයි කියලා තියෙන්නේ. negative දැම්මොත් මේ මොඩල් එක මොන හරි අඩුපාඩු තියෙනවා. ඒක නිසා ඔයාලා textures ටික අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරන්න. මම ඒ ඔක්කොම මුලින් මේ account එක හදන විදිහ කියලා දෙන්නම්. දැන්ට මගේ sale වෙලා තියෙන මොඩල් ටික බලන්න පුළුවන් අපිට. sales වලට ගිහිල්ලා sale වෙච්ච item එක මෙතන තියෙනවා. ගත්ත කෙනාගේ නම තියෙනවා. ඒ කියන්නේ රට තියෙනවා. price එක තියෙනවා. payment
processing තියෙනවා මේ ටික තියෙනවා final අපිට එන ගාන තමයි මේ වැටෙන්නේ. ඒ කියන්නේ මෙයාලගේ මේ වෙබ්සයිට් එකට tax වලට අනම්ම නම් ඒවට කැපෙනවා. ලොකු ගාණක් කැපෙන්නේ නැහැ. අනිත් සයිට් වලට වඩා මේකේ අඩුයි කැපෙනවා. මේ තියෙන container ship එක අරන් තියෙන 38කට ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට 27ක් හම්බෙලා තියෙනවා. මේ තියෙන මේ විදිහට ගත්ත models ටික තමයි මේ තියෙන්නේ ඔයාලට පේන ඇති. ඊට පස්සේ බලන්න පුළුවන් last download මේ තියෙන free ගත්ත ඒවා ටික. මෙතන බලන්න පුළුවන් download. එතකොට මෙයාලා මේ වගේ එකක් එවනවා මේ විදිහට. ඒ කියන්නේ අපේ model එකක් sale වුණාම එයාලා අපිට notification එකක් එනවා. මේ විදිහට. එතකොට අපිට බලා ගන්න පුළුවන් හැම වෙලෙම site එකට යන්න ඕනේ නැහැ. email එකට අපිට මේ වගේ එකක් එනවා. මේ අපේ model එකක් විකිනලා කියලා. එතකොට ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. ඒ වගේම තියෙනවා payment information කියලා. දැන් මේ මට ලංකාවට සල්ලි ගන්න PayPal එක තමයි කියන්නේ කල් තිබුණේ. PayPal එක ගන්න බෑ ඒකින්ද මම wire transfer එකට හරවගත්තා. ඒක හරිම ලේසි. මම පෙන්නනවා ඔයාලට wire transfer account එක හදන විදිය. ඒ වගේම මේ මම මේකරම කියලා වෙනම bank account එකක් open කරගත්තා. දැන් මට ගෙවලා තියෙනවා මෙතන ඩොලර් 208ක් ගෙවලා තියෙනවා ඊට කලින්. ඊට පස්සේ ආයෙත් 214ක් ඇවිල්ලා තියෙනවා. wire transfer දැම්මොත් ඩොලර් 205 වුණොත් තමයි අපිට බැංක් එකට සල්ලි වැටෙන්නේ. තව මෙතන විකිනලා තියෙනවා ඩොලර් 90ක්. මේකට තව ඩොලර් 200ක් ඉතුරු ගාණ වැටිච්චාම ඒක හැම මාසෙකම 20 වෙනිදාට තමයි පේ කරන්නේ. ඒතොර ඔයාලට පුළුවන් 21 දිහාට සල්ලි ටික ගන්න. ඩොලර් 214ක් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් බලන්න පුළුවන් අපිට USD දෙසියදා හතරයි. තිස් දෙදහක් කරන ලංකා මුදලින් මම මේ සයිට් එක නිකන් දාලා තියෙන්නේ. ඉතින් මම කරන 3D models ඔයාලට පේන්න ඇති මේ වෙබ්සයිට් වලට ගිහම මම මේ කරපු ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මම මේ ගොඩක් මේ වාහන නම් මම මේ නිකන් හදලා තියෙන්නේ. මම ආසහින්ද වාහන වලට. ඉතින් අපිට පුළුවන් මේ නිකන් හදන දේවල් ඔයාලට මේ කීයක් අර හොයාගන්න පුළුවන් මේ දේවල් වලින්. මේ තියෙන්නේ නැව. මේකත් මම ගොඩක් කල් හදපු එකක්. මේකේ ඔයාලට පුළුවන් ඉතින් මේකත් මේ වගේ දේවල් හදලා දා ගන්න පුළුවන්. තමන්ගේ models දාන්න පුරුදු වෙන්න නැත්නම් අනිත් අයගේ ඔය free තියෙන models download කරලා මේකට දැම්මොත් එහෙම ඔයාලට හම්බෙන්න තියෙන සල්ලි ගන්නත් නැති වෙලා මේ account එක එයාලා block කරලා දානවා. එහෙම වුණාම අපරාධේ. ඒක නිසා හම්බෙන්න තියෙන ගාණක් නැති වෙනවා. වෙන site වලින් තියෙන model free model ගන්න තියෙනවා. මේකේ දාන්න එපා සල්ලි වලට. එහෙම වුණාම මේ අපේ account එක block කරනවා. ඒක නිසා ඔයාලට පුළුවන් ඔයාලා මොන පැත්තකට හරි දක්ෂතා තියෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ කියන්නේ ගෙවල් දොරවල් හදන්න පුළුවන් වෙන්නේ නැති, වාහන හදන්න පුළුවන් ඇති. ඒ වගේ ඕනම දෙයක් මේකේ සේල් වෙන්න දාන්න පුළුවන්. ඉන්ටීරියර් වගේ දේවල් දාන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේකෙන් අපිට පුළුවන් මම මේ ගොඩක් දේවල් දාලා තියෙනවා. පොඩි ගණන් වලට දාලා තියෙනවා. මේකත් මම මේ නිකන් ඉන්නකොට හදපු මොඩල් එකක්. මේවා සාමාන්‍යයෙන් ඕන වෙනවා පිටරට කට්ටියට ඔය ගේම්ස් හදන කට්ටියට ඒ වගේ දේවල් වලට මේ වගේ ඉමේජස් වල දාන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් මේ වාහනේ එක නට් එකක්වත් මම එළියෙන් අරන් නැහැ. ටයර් ඉඳන් ඔක්කොම හදලා තියෙන්නේ. ඒක නිසා මේවට කිසිම කේස් එකක් වැටෙන්නේ නැහැ. ඔයාලත් මේ විදිහට try කරන්න. එළියෙන් ගන්න එපා models. මේක දාන්න එපා. ගොඩක් කට්ටියට මේක block කරලා තියෙනවා. ඊට පස්සේ මේකෙත් යෝගී දාන්න පුළුවන් රියලිස්ටික්. ඒ කියන්නේ ටෙක්ස්චර්ස් එක ඔක්කොම තියෙනවද කියලා බලන්න පුළුවන්. මම දැන් එහෙනම් පටන් ගමු අපි මේ account එක හදා ගන්න විදිය. මේ ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් බලමු. මම log out වෙනවා. හොඳයි මේ විදිහට තමයි එන්නේ CG Trader ඔයාලට. මුලින්ම මම මෙතනින් sign out sign වෙනවා. ඔයාලට Gmail එකක් තියෙනවා නම් කෙලින්ම මෙතනින් Google Plus හරහා යන්න පුළුවන්. G Plus හරහා මම මේක ඔබනවා. මම ඊට කලින් මගේ අනිත් account එකට log වෙන්නම්. මුලින්ම ඔයා කරන්න ඕනේ Gmail එකට ඔයාගේ log වෙන එකයි. ඊට පස්සේ
මෙතන Google කියන එක ඔබනවා G+. එතකොට ඒකෙන් එයා මෙතන අපි මේ තියෙන දැන් එයා නිකම් ෆොටෝ එකක් දාලා තිනවා අපේ Gmail එකේ තියෙන නම ගන්නවා මෙතනට. දැන් ඔන්ලයින් ඉන්නවා කියලා පේනවා. හොඳයි දැන් අපිට තියෙන account එක create කරන්න දැන් මෙයා දාලා තියෙන්නේ. හොඳයි මුලින්ම යන්න අපිට අපේ account එක හදාගමු. මෙතනට ගියපහම මේක ක්ලික් කරලා පස්සේ මේ වගේ set එකක් කරනවා මෙතනට ඔයාලට පේනවා ඉතින්. ඔයාලට යන්න පුළුවන් account කියන එකට ඉස්සල්ලාම. account එකට ගිහිල්ලා account setting යන්න පුළුවන්. account setting ඔයාලට දෙන්න පුළුවන් email එක මෙතන දැන් අරන් තියෙනවා ඔයාගේ email එක. ඊට පස්සේ දෙන්න ඔයාගේ birthday එක මෙතනට birthday එක දෙන්න මම නිකන් ගානක් දෙන්න. ඔයාලගේ දෙන්න. මෙතන දෙන්න පුළුවන් ඔයාලට image එකක්. ඔය කැමති picture එකක් දෙන්න පුළුවන්. මෙතන ඔයාලගේ මොනවාරි තියෙනවා නම් ඔයා ගැන විස්තර දාන්න පුළුවන්. මම එතන නිකන් දාන්න පුළුවන් විස්තර මොනවා හරි ඔයාලගේ වෙබ්සයිට් එකේ දාලා තියෙන විස්තර ටික හරි කමන්නේ ඔයාලා දාන්න පුළුවන්. මේ ටික හරි කමන්නේ ඒ විදිහට මම නිකන් දාන්නම් ඔයාලට. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලා පාවිච්චි කරන tools ඒ කියන්නේ software මොනවද කියලා මම දානවා 3D Max. 3D මේක නෑ වගේ Autodesk 3D Max Autodesk කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා පාවිච්චි කරන software ටික දාන්න පුළුවන් මෙතන. ඊට පස්සේ ඔයාලා වැඩියෙන්ම මොනවද කරන්නේ 3D modeling, ඊට පස්සේ low poly modeling, ඊට පස්සේ lighting, rendering ඒ ටික අපිට දාන්න යන්න පුළුවන්. texturing ඒ වගේ දේවල්. ඊට පස්සේ පුළුවන් අපේ නම දෙන්න, full name එක දෙන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යෙන් දෙන්න location එක, හරි location එක දෙන්න. නිකන් දාන්නම් ආපහු. ඊට පස්සේ language එක දෙන්න පුළුවන් අපිට. එතෙන් ඔයාලට ඉතින් language එක කැමති එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව දෙන්න පුළුවන් website එක. ඊට පස්සේ update info කරපුවාම මේ විදිහට එනවා. දැන් මුල් අදියර ඉවරයි. change username කරනවා නම් ආයෙ පුළුවන් මේ වගේ change කරගන්න, password එක change කරන්න පුළුවන්. social network කියලා දෙන්න පුළුවන් අපිට Twitter තියෙනවා නම්, Facebook තියෙනවා නම්, Google Plus, LinkedIn ඒ වගේ පුළුවන් අපිට දාන්න මේ link ටික. දැන් page එකක් තියෙනවා නම් ඔයාලට මේ link එක copy කරලා දාන්න පුළුවන්. එතකොට එතන පෙන්නනවා. මේ විදිහට දාන්න පුළුවන්. මේ වගේම G+ එකේ link එක දාන්න පුළුවන්. LinkedIn එකේ දාන්න පුළුවන්, Twitter එකේ දාන්න පුළුවන්. ඊට පස්සේ මේ notification setting වලට ගියාට පස්සේ ඔයාලට මෙතන එවනවා ඒ කට්ටියගේ messages sale වුණාම ඒ වගේ දේවල් එවනවා. ඊට පස්සේ customer rating එවනවා. ඒ වගේ දේවල් තියෙනවා මෙතන. ඒ ටික දාලා update කරන්න. එතකොට හරි මුල්ලා දින හරි එකේ. ඊට පස්සේ මේ ටික ඉවරයි, account setting ඉවරයි. ඊට පස්සේ dashboard එකට යන්න පුළුවන් අපිට. මේ තියෙන අපේ dashboard එක. ඒ කියන්නේ මොන හරි දෙයක් විකිනලා තියෙනවා නම් මෙතන ඔයාලට පෙන්නනවා. ඒ කියන්නේ මේ මාසේ මොන හරි විකිනලා තියෙන දේවල් ඒ වගේම පෙන්වන්න පුළුවන්. මෙතන ඔය එක එක කට්ටියගේ දේවල් මෙතන පෙන්නනවා. මගේ dashboard එකට කියන්නේ මගේ මේකට ගියාට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. දැන් මෙතන අපි දාපුවා මෙතන ඔයාලට පේන ඇති about එක තියෙනවා. මේ විදිහට location එක තියෙනවා. ඒ වගේම පුළුවන් අර website එක දැම්ම නම් ඒකත් මෙතනට add වෙනවා. ඊට පස්සේ පුළුවන් මෙතනින් share කරන්න. දැන් මේක දාපුවාම ඔයාලට පේන ඇති Facebook එක හරහා share කරන්න පුළුවන්. මෙතන මේක පොඩ්ඩක් වැඩි කරගන්න තරමට හොඳයි අපේ. මෙතන පුළුවන් experience එක තියෙනවා. දැන් අපි අර දාපු ටික ඔක්කොම මෙතනට add වෙලා තියෙනවා ඔයාලට පේන ඇති. ඊට අමතරව දැන් කොහොමද අපි model එකක් මේකට දාන්නේ කියලා බලමු. අපිට පුළුවන් model එකක් දාන්න. මෙතන තියෙනවා කෙලින්ම upload product කියලා. ඔයාලට පේන ඇති. මෙතනින් පුළුවන් ඔයා 3D printing වලට දෙනවා නම් පුළුවන් මෙතනින් දෙන්න. නැත්නම් regular 3D model දෙනවා නම් මෙතනින් අපිට නිකන් සාමාන්‍ය විදිහට sale කරගන්න පුළුවන්. එහෙම නැත්නම් gallery showcase කියලා දෙනවා. මෙයාලගේ අපේ 3D gallery, ඒ කියන්නේ 3D images මේක දාන්න පුළුවන්. මේ images විදිහට ඒ වණ විකුණන්න බෑ. regular model එක දාමු. දැන් කොහොමද model එකක් දාන්නේ කියලා බලමු. මම 3D Max on කරගෙන පොඩි model එකක් open කරගන්නම් ඔයාලට.
හොඳයි මේ වගේ මම මේ හදාගත්ත එකක් මේ වගේ මොඩල් එකක් ගත්තාම ඔයාලට පේන දි ලස්සන වයර්ෆ්‍රේම් එක තියෙනවා මේ විදිහට එතකොට ටෙක්ස්චර් එකක් තියෙනවා ඔයාලට පේන දි දැන් සේව් කරනකොට ඔයාලා අනිවාර්යෙන් මේකේ ෆෝමැට් දෙක තුනක් සේව් කරන්න මොකද ගන්න කෙනාට OBG FBX 3D Max ඒ ඔක්කොම තිබ්බහම OBG තිබ්බහම OBG ෆෝමැට් එක එතකොට ඕනේ software එකකින් open කරගන්න පුළුවන් 3D කරන්න ඒක නිසා ඒ ෆෝමැට් එකක් දාන්න මුලින්ම මම ෆෝල්ඩර් එකක් හදලා මේ වගේ මොඩල් එක සේව් කරලා තියෙනවා ඊට පස්සේ මම save as ගිහිල්ලා මෙතන export වලට ගිහිල්ලා export ඊට පස්සේ දෙනවා FBX කියන ෆෝමැට් එකක් දෙනවා ඒකත් ඒ ෆෝල්ඩර් එකටම දාගන්න FBX කියලා ඊට පස්සේ සේව් කරගන්න එතකොට මේ වගේ එකක් එනවා ඒක ඕකේ කරන්න දැන් FBX ෆෝමැට් එකෙන් සේව් වුණා ඊට පස්සේ මම යනවා export වලට ආයෙත් ඊට පස්සේ export කරන්න මෙතන දෙනවා OBG ෆෝමැට් එක ඒකත් මේ මොඩල් එකටම දෙන්න OBG සේව් කරන්න පොලිගන් දාගන්න එක්ස්පෝර්ට් එතකොට ඒකත් එක්ස්පෝර්ට් වෙනවා එතකොට මේ OBG ෆෝමැට් එක ඔයාලට කී ෂොට් වලින් උනත් ගන්න පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න එක්කෙනාට ඒක නිසා OBG ෆෝමැට් එකක් දාන්න ඊට පස්සේ ඔන්න 3ds ෆයිල් එකක් දාන්න පුළුවන් අපිට ඒකත් වටිනවා 3ds ඔයාලට පේනත් මෙතන තියෙනවා 3ds ෆයිල් එක ඒකත් 3ds කියලා මම ටයිප් කරගන්නම්. ඒ වගේම ඔයාලා 3D printing වලට සේව් කරනවා නම් මේ මොඩල් එක ඔයාලා පුළුවන් export වලට ගිහිල්ලා 3D printing වලට දෙනවා නම් ඔයාලා පුළුවන් මේ STL කියන ෆෝමැට් එක දෙන්න. ඒක 3D printing වලට තමයි සපෝට් කරන්නේ STL ෆයිල් එක. ඒකත් සේව් කරන්න පුළුවන් ඔයාලා 3D printing වලට දෙනවා නම්. හොඳයි දැන් මෙහෙම සේව් කරගත්තට පස්සේ ඔයාලා ටෙක්ස්චර් එක දැන් මේ ගත්ත ටෙක්ස්චර් එක තියෙනවනේ ඒක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ නැත්නම් කම්ප්ලේන් එන්න පුළුවන් මේ ගත්ත කෙනාගෙන් මේ ටෙක්ස්චර්ස් මිසින් කියලා මේ තියෙන මම ගත්ත ටෙක්ස්චර් එක මේක තියෙන්න ඕනේ ඒ වගේම රෙන්ඩර් කරගත්ත ඉමේජ් එකක් තියාගන්න මොකද අපිට රෙන්ඩර් කරගත්ත ඉමේජ් එකක් දාන්න ඕනේ නිසා හොඳයි එතකොට දැන් මේකට තව අඩුපාඩු තියෙනවා දැන් OPG ෆයිල් එක හරි 3ds ෆයිල් එක හරි FBX ෆයිල් එක හරි ටෙක්ස්චර් එක හරි max ෆයිල් එක හරි රෙන්ඩර් ඉමේජ් එකක් තියෙනවා දැන් මට ඕනේ තව මේකේ වයර්ෆ්‍රේම් එකත් එක්ක තියෙන රෙන්ඩරින් එකක් ඕනේ අපිට පුළුවන් මේ විදිහට ගන්න මොකද ඒතකොට තමයි ක්ලයන්ට් බලන්න මේක ෆේෆෙක්ට් ඒ කියන්නේ හොඳ මොඩල් එකක්ද කියලා බලන්න මේ වයර්ෆ්‍රේම් වලින් තමයි යාලා එතකොට මොකද වයර්ෆ්‍රේම් ඇඩ්ජස්ට් කරලා පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්කම තියෙන නිසා අපිට පුළුවන් මෙතන තියෙනවා මේ ස්ක්‍රීන්ෂොට් එකක් ඕනනම් ගහ ගන්න පුළුවන් මේ විදිහට ඒකල එකත් සේව් කරන්න පුළුවන් මොඩල් මේකේ මම මේ විදිහට නිකන් normal නම් දීලා සේව් කරගන්නවා. ඔය විදිහට පැතිකඩවල 5ක් විතර දාගන්න. රෙන්ඩර් ඉමේජ් එකෙත් පැතිකඩවල 2ක් විතර ගන්න. මේ විදිහට. ඊට පස්සේ මේ වගේ පුළුවන් නම් සේව් කරගන්න මේ ඔක්කොම දෙන්න එක මැටීරියල් එකක්. මේ විදිහට. ඊට පස්සේ wireframe off කරන්න. මෙන්න මේ විදිහට. පුළුවන් නම් details පෙන්වන්න. ඒ කියන්නේ මේ මොඩල් එකේ ගානට වටිනවා කියන දේ අපි පෙන්වන්න ඕනේ. මේ වගේ ඔයාලට පුළුවන් මේ වගේ ඉමේජස් දාන්න. හරි. දැන් මම ওই ටික ගන්නම්. මොකද වෙලාව යනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක කරගන්න. මම 3D Max අයින් කරලා දානවා. හොඳයි දැන් බලමු අපි සේව් කරගත්ත මොඩල් එක මේකට දාන්නේ කොහොමද කියලා. මම යනවා CG Trade එකට. ඔයාලට පුළුවන් 3D printing වල දෙනවා නම් 3D print මෙතන දෙන්න පුළුවන්. regular model දෙනවා නම් මෙතනින් දෙන්න පුළුවන් normal model මෙතන ඔයාලා පෙන්නනවා මම ඉස්සෙල්ලා gallery showcase එක මම regular model click කරනවා එතකොට ඔයාලට මේ වගේ එනවා ඊට පස්සේ අපිට පුළුවන් මෙතන drag and drop කරන්න පුළුවන් අපේ ෆයිල් ටික ඔක්කොම මම ෆයිල් ටික ගන්නම් ඉතින් අපි ෆයිල් ටික මම මේ ටික අපිට ඕන ටික විතර select කරගන්නවා map එක මෙතන දාලා නැහැ ඒකයි මේ ටික ඔක්කොම දානවා මම මෙහෙම. ඒතර ඔයාලට පේනවා ඉතින් මේ වගේ අප්ලෝඩ් වෙනවා.
ඒක අප්ලෝඩ් වෙනකන් මම 3D Max on කරගෙන අපේ මොඩල් එකේ තව ඩීටේල්ස් ටිකක් ඕන වෙනවා අපිට. පුළුවන් තරම් 3D Max මම මේ 2015 කරාට ඔයාලා කරන්න 3D Max 2010 වගේ මේ මොඩල් එක සේව් කරන්න. මොකද මේ මොඩල් එක ගන්න ක්ලයන්ට් ගාව තියෙන software එක මොකක්ද කියලා දන්නේ නැති නිසා 3D Max පොඩ්ඩක් අඩු version එකකින් කරන්න. ඒතකොට තව ටිකක් හොඳයි ඒක. ඒතකොට මෙතන දාන 3D Max මොඩල් මෙතන නම දාන්න ඔයාලගේ මම මේ නිකන් model.max කියලා තියෙන්නේ. මෙතනින් 2015 මම use කරපු software එක. ඒකල render කියන එකට දැන් default මෙතන skyline මොකද අපි V-Ray වලින් render කරා නම් V-Ray දාන්න V-Ray version එක මෙතනින් දාන්න. and then normal default එක දාන්න. ඊට පස්සේ මෙතනත් version එක දාන්න. ඊට පස්සේ මේකටත් version එක දාන්න. ඒ වගේ ඔයාලා පුළුවන් දාන්න යන්න. මේක අද RAR ෆයිල් එක නිසා ඒකට ඕනේ නැහැ. ඊට පස්සේ පහළට ගිහම previews කියලා තියෙනවා ඔයාලට. previews එකෙන් තමයි අපේ model එකේ image එක පෙන්නන්නේ. render image එක මුලට දාන්න මේ විදිහට. ඊට පස්සේ textures තියෙනවා මේ විදිහට දාලා ඔයාලට පුළුවන් ඊට images ටික ඔක්කොම ලස්සන දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ details වලට යන්න පුළුවන්. අපි price එක එහෙම දෙන්න. details වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් product name එක දාන්න පුළුවන් මෙතනින්. ඔයාලට පුළුවන් dettol hand wash කියලාම දෙන්න. මේ විදිහට. ඊට පස්සේ මෙතනින් පුළුවන් low poly නම් low poly tick එක දාන්න පුළුවන්. textures දාලා තියෙනවා නම් texture එක දාන්න පුළුවන්. material දාලා තියෙනවා නම් material tick එක on කරන්න පුළුවන්. ඒ වගේ මේ plugin use කරලා තියෙනවා නම් එහෙම දාන්න පුළුවන්. UVW map කරලා තියෙනවා නම් ඒ tick එක දාන්න පුළුවන්. ඒතර geometry එක දෙන්න පුළුවන් මෙතනින්. polygon mesh එකක් නිසා මම polygon දෙනවා. ඊට පස්සේ polygon කීයද vertex කීයද කියලා අහනවා. ඒක අපිට බලා ගන්න පුළුවන් මෙතනින්. මේ model එක ගත්තාම මෙතන මේ shade එකකට පුළුවන් configuration viewport ගිහිල්ලා මෙතන මේ statics කියන ඔයාලට පේනවා. ඒකේ තියෙනවා application යට තියෙනවා show static in viewport මේක apply දෙන්න. ඊට පස්සේ තියෙනවා polygon 24000 ගණන් 24930 ගණනක් තියෙනවා. vertex 16740ක් තියෙනවා. මේ පොඩි ගණන් ටික ඕනේ නැහැ පොඩි count ටික. අපි 24000යි 16000 දාමු. polygon 24යි 16000යි ඔය විදිහට දාගන්න. ඊට පස්සේ duplication එකක් දාන්න පුළුවන් අපිට මෙතනින් බලන්න වෙන model තියෙනවද කියලා. ඒ විදිහට hand wash කියලා ගැහුවොත් සමහරකට models එයි මේ වගේ. ඔයාලට පේනවා මේ තියෙන. මේ වගේ බලන්න duplication මොනවද ගහලා තියෙන්නේ කියලා. ඒ විදිහට අපිට පුළුවන් ඒවා බලන්න ගහන්න. මේ විදිහට ගහන්න මේ විදිහට කියන්නේ අපි මොඩල් එකේ විස්තර ටික දාන්න. ඒ වගේම polygon count එක මෙයාලා වෙනමත් දාලා තියෙනවා. ඒ විදිහට ඕනනම් දාන්න පුළුවන්. මේකම කොපි කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ C4D අපි ගන්න නැති නිසා අපි අර ගත්ත format එක දෙන්න පුළුවන්. FBX 3ds ඒ වගේ අපි තියෙන format ටික V-Ray වලින් render කරලා තියෙනවා නම් ඒකත් දාන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් මේ විදිහට format ටික දාලා duplication එක ඔයාලට ඉතින් දාගන්න පුළුවන්. අපේ polygon count එක අතන තිබ්බ ගානම මෙතනත් දාන්න පුළුවන්. මේ වගේ විස්තර දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන tag කියන එකේ යටතේ මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපේ model එක search වෙන්න නම් client හොයනකොට මෙතන tags ටික තියෙන්න ඕනේ 5කට වැඩි. කියන්නේ මෙතන ඔයාලට පේන නැති මේ අනම්මන දේවල් ටිකක් දාලා දෙනවා. මෙතන plastic wash white මම දානවා මෙතන wash කියන එක. ක්ලික් කරලා tag එකට දාපුවම අපිට මේ විදිහට ස්පේස් එක ඔබවහම ඊට පස්සේ එතනින් එහාට වැටෙනවා bathroom toilet ඒ වගේ දේවල්. ඒ කියන්නේ අපි ඒ ටික දා ගන්නවා. කැමති දේවල් ටික දාන්න මම නිකන් දාගන්නේ. ඊට පස්සේ share for free දුන්නොත් එහෙම මේ මොඩල් එක free download කරගන්න පුළුවන්. මෙතනින් price එක දෙනවා නම් මම 10ක් වගේ දෙනවා. සාමාන්‍යයෙන් යන rate බලන්න මේ වගේ ඒවා යන්නේ. මේක නම් render කරලා තමයි 12කට දෙන්නේ. ඉතින් අපි render කරන්නේ නැතුව ඉතින් 10කට පාඩුයි යාලට. ඒ නිසා පුළුවන් නම් මේ වගේ render setup එකත් එක්කම දෙන්න. මම 10ක් වගේ දාගත්තා. ඒකෙන් පොඩි මුදලක් මේ වෙබ්සයිට් එකකට කැපෙනවා, ටැක්ස් වලට කැපෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. චූටි ගාණක් කැපෙන්නේ. royalty free දාගන්න. ඊට පස්සේ
කැටගරි එක ඇත්තටම කැටගරි එක මේකට මොකක් අයිති වෙනවද කියලා දන්නේ නැහැ මම අනිත් දේවල් නම් ඔයාලා දන්නවා ඉතින් එක්ස්ට්‍රීනල් ඇනිමල් ඒ වගේ මේක පොඩ්ඩක් හොයලා බලලා දාන්න මම මීට කලින් මේ වගේ මොඩල් එකක් අප්ලෝඩ් කළා නෑ මම මේක දැන් දාගන්න මෙඩිකල් කියන එක ඊට පස්සේ මෙතනින් ඔයාලා පුළුවන් මේ රෙකෝඩ් එකක් වගේ දෙනවා පබ්ලිෂ් කියන එක දෙන්න පබ්ලිෂ් දුන්නාට පස්සේ අපේ මොඩල් එක ඕඩර් මේක කලින් දාලා තියෙනවා මේ වගේ දැන් අප්ලෝඩ් වුණා වල වෙනවාදී දැන් අපේ මොඩල් එක තියෙනවද කියලා බලන්න පුළුවන් මෙතනට ගිහිල්ලා my model වල වෙනවාදී my model දැන් තියෙනවා මෙතන එතකොට ඒක views ගාන බලන්න පුළුවන් දැන් දෙන්නෙක් views ඒ කියන්නේ මමයි ඊට බලන්න පුළුවන් views ගාන ඒ වගේම images ටික මෙතනින් බලන්න පුළුවන් notification එක පේනවා ඊට පල්ලෙහෙන් තව ඒ අදාළ models යන කියන මේ tag කරලා තියෙන models වලට යටින් පෙන්නනවා තව models තියෙනවා ඊට පස්සේ අපි බලමු වැදගත්ම දේ මේකෙන් දැන් මේ විකිනෙන්න සල්ලි ටික ගන්න ඕන එක payment arrangement කියලා මෙතන තියෙනවා වල පේනවා ඇති payment arrangement කියාට පස්සේ sorry arrangement and form එක ක්ලික් කරා ඊට පස්සේ person කියන එක දාගන්න මේ වගේ business දාන්න එපා මෙතන දෙන්න නම ඔයාලගේ නම දෙන්න මෙතන surname එක දෙන්න මෙතන ඔයාලගේ birthday එක දෙන්න මෙතනට අනිවාර්යයෙන්ම ඔයාලගේ identity card number එක දෙන්න මෙතන country එක දෙන්න ඔයාලගේ ශ්‍රී ලංකා ඊට පස්සේ මෙතනට දෙන්න city එක ඊට පස්සේ මෙතනට street address කියන එකට address and zip code එක ඔයාලා පුළුවන් මගේ දැන් මගේ town එක පේරාදෙනිය කියලා ගහලා ඊට ඉස්සරහින් ගහන්න පේරාදෙනිය zip code කියලා. එතකොට ඒ code එකක් එනවා. ඒ code එක මෙතන දුන්නා නම් හරි. දැන් මගේ code එක මෙතන දීලා නැහැ. මම ඔයාලට පෙන්නන්න මගේ account එක. මෙතන දෙන්න street zip code එක. ඊට පස්සේ පහලට ආපම තියෙනවා මෙතන attach කරන්න කියලා ඔයාගේ identity card එක හරි passport එකේ ඉස්සරහා සහ පිටිපස්ස. ඔයාලට පුළුවන් phone එකෙන් හරි ඔයාලට image දෙකක් ගහලා එතනට upload file කියන එකට දෙන්න. ඊට පස්සේ upload කරන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන PayPal එකෙන් අයින් වෙන්න PayPal එක මම දාලා නැහැ. මම wire transfer කියන එක දාලා තිනවා. ඒක ගොඩක් හොඳයි. සල්ලි දවසක් යන්නත් කලින් වැටෙනවා. wire transfer account එකක් හදාගන්න මම commercial bank එක තමයි use කරන්නේ. මම මේකට වෙනම account එකක් හදාගත්තා commercial bank එකේ. අපිට පුළුවන් මෙතනින් දෙන්න පුළුවන් bank account එක මෙතන දෙන්න පුළුවන්. ship code කියන එකට ඔයාලගේ commercial bank එකේ තියෙනවා ship code එක ඉල්ල ගන්න පුළුවන්. ඊට අමතරව bank name එක දෙන්න පුළුවන්. ship code එක ගන්න පුළුවන් internet එක හරහා commercial bank ship code කියලා ගාවට පස්සේ මේ තියෙන commercial bank වේ ship code එක ඔයාලට පේනවා යටට ආපුවම පේනවා. මේ තියෙන්නේ ship code එක. මේක දාන්න අතන්ද ship code එකට bank account එක ඔයාලට දාගන්න bank name එක දාගන්න commercial bank කියන එක. ඊට පස්සේ මෙතන bank account number එක දාන්න ඊට පස්සේ මෙතන confirm කරාට පස්සේ ඔයාලට හරියනවා. ඊට පස්සේ ඩොලර් 200ක් වුණාම හැම මාසෙකම 20 වෙනිදාට තමයි අපිට ට්‍රාන්ස්ෆර් වෙන්නේ සල්ලි. එදාට තමයි මේ කට්ටිය අපිට සල්ලි එවන්නේ. ඩොලර් 200 වෙලා තිබ්බනම් ඒ මාසෙට 20 වෙනිදා දිනයට සල්ලි ටික වැටෙනවා ඔයාලට account එකට. මගේ අනිත් මගේ account එක පෙන්නන්නම් ඔයාලට දැන් මම දාලා තියෙන විදිහේ. log out වෙන්න. හොඳයි මේ තියෙන මගේ payment arrangement ගියාට පස්සේ ඔයාලට පේන අර විදිහටම details ටික අසන්න තියෙනවා. update arrangement ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ තියෙන්නේ මගේ දාලා තියෙනවා හරියටම විස්තර ටික දාන්න. major IBN එකේ විදිහට දාන්න. මේ තියෙන identity card number එක කොහොම දාන්න ශ්‍රී ලංකා ඒ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් සල්ලි ටික බලන්න. ඒ කියන්නේ චෙක් එනවා. ඔයාලා බලා ගන්න පුළුවන් sales මෙතන දැන් මේ තියෙන මට ගෙවපු මුදල් ටික ඔයාලා මම ඉස්සලා පෙන්නනවා. ඩොලර් 200ට වඩා වැඩි නම් කියන්නේ ඩොලර් 200 වුණාට පස්සේ ඔයාලට පුළුවන් සල්ලි ටික
ට්‍රාන්ස්ෆර් කරගන්න. ඒ කියන්නේ ඔටෝ ට්‍රාන්ස්ෆර් වෙනවා බැංකුවට. බැංකුවෙන් අපිට ලියුමක් ගෙදරට එවනවා මෙහෙම සල්ලි වගේ ඇවිල්ලා තිනවා කියලා. හොඳයි එහෙනම් කරලා බලන්න මේක. සාමාන්‍ය ඉතින් නිකන් තියෙන මොඩල් එකක් ඉතින් මේ වගේ සේල් වුණා කියන ඉතින් අවුලක් නැහැ. මම හිතන්නේ ඩොලර් 214ක් කියන්නේ ඉතින් මට දැන් චෙක් දෙකක් ඇවිල්ලා තිනවා මේකෙන්. තව චෙක් එකක් ඉස්සරහ එන්න තියෙනවා. USD බලන්න 214ක් කියන්නේ ලංකාව මුදලින් දැන් 32000ක් වගේ වෙනවා. සාමාන්‍ය ඉතින් නිකන් තියෙන මොඩල් එකන කියලා ඔයාලා පුළුවන් ඉතින් අප්ලෝඩ් කරලා දාන්න. ඔයාලට තියෙන හැකියාවන් ඒ විදිහටම අප්ලෝඩ් කරලා දෙන්න. එහෙනම් නැවත 3D ටියුටෝරියල් එකක් සමගින් එන්න. මම මේ ටියුටෝරියල් එක අද කරන්න හිතුවේ නෑ. මම ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මේ දේ මම ඔයාලට අද කියලා දුන්නේ. මම ආයෙත් එන්නම් ටියුටෝරියල්ස් අරගෙන. තවත් මොඩල්ස් සේල් කරන එකක් තියෙනවා. මම ඒක ඉදිරියට ඔයාලට කියලා දෙන්නම්. මේකේ මගේ තිබ්බ ඩොලර් 1500ක විතර විකිලා තිබ්බා 3D models. මේකේ හැබැයි ටැක්ස් එක පොඩ්ඩක් වැඩි මෙයාලගේ. අපිට හම්බෙන්න මුදල පොඩ්ඩක් අඩුයි. මම ඔයාලට ඒක ගැන විස්තරයක් කරන්නම් ඉදිරියේදී. එහෙනම් YouTube subscribe කරලා support එකක් දෙන්න. ඉස්සරහට මම tutorials අරන් එන්න. සුබ දවසක් වේවා සියලු දෙනාටම.